on three. One, two, three. ඉතාමත් දුර්ලභ ගණයේ දියමන්තියක් මේ දිනවල ඇමරිකාවේ වොෂින්ටන් නුවර ස්මිත්සෝනියන් ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී ප්‍රදර්ශනයට තබා තිබෙනවා. ඔබට කැමති තැනකින් ඔබ කැමති වාහනය ඉක්මනින් රිලීස් කරගන්න. SDB leasing. ඒ රතු පැහැ දුර්ලභ ගණයේ ජේම්ස්ටෝන් වර්ගයේ දියමන්තියක්. රතු දියමන්තිය ප්‍රදර්ශනය කෙරෙන්නේ එහි පැවැත්වෙන වින්ස්ටන් රෙඩ් ඩයමන්ඩ් සහ වින්ස්ටන් ෆැන්සි කලර් ඩයමන්ඩ් එකතුව සමගින්. මෙම දියමන්තිය කැරට් 2.33ක් වනවා. සංවිධායකයන්ට අනුව රූබි රතු පැහැ මෙවන් දියමන්තියක් සාමාන්‍යයෙන් හමු වෙන්නේ දියමන්ති මිලියන 25කට එකක් ලෙසින්. Look, diamonds are rare to begin with, but color diamonds are incredibly rare. And this collection represents colors of the entire rainbow. You think, okay, who cares about a red or a purple or an orange or a green or a pink? කෞතුකාගාරයේ නැරඹීමට පැමිණෙන පිරිසට මෙම එකතුව තුළ ඇති විවිධ වර්ණයේ දියමන්ති 40කට වැඩි ප්‍රමාණයක් දැක ගැනීමේ අවස්ථාව හිමි වනවා. ඒ අතරට නිල් සහ රෝස ඇතුළු වර්ණ රැසක් අයත්. මේ අනුව දියමන්ති ලෝලීන්ට මෙම ප්‍රදර්ශනය ඉතාමත් සුවිශේෂී වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. The reality is that these things are from deep in the earth and they tell stories about our planet's history. So they're both scientific specimens and objects of great beauty and wonder. So it's a great thing for a Natural History Museum to have a display in the room that contains the Hope Diamond, the 45.52 carat diamond given to us by Harry Winston in 1958.